ළමයි මේ කොටස් ඕගොල්ලෝ හරි පිළිවෙලට ඒ ලෙවල් පටන් ගත්තා ඉතින් ලස්සනට ඉගෙනගෙන පිළිවෙලට ඉගෙනගෙන වෙලාව ඇත්ත ඉගෙනගෙන ඔළුවට දාගන්න ඕන කොටස් හරිද මේ විභාගයට මාසයක් තියලා මේව ඉගෙනගෙන දැන් එහෙම තීරුමක් නැහැ හරි ඒ කියන්නේ විෂය ඕගොල්ලන්ට කෙමිස්ට්‍රි පුළුවන් වෙන්නේ නැහැ මෙහෙම මේ හදිස්සියට මේ ඉගෙන ගත්ත කියලා. ඔයාලට පේපර් එකේ ලකුණක් ගන්න පුළුවන් වෙයි. පේපර් එකේ ලකුණු ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔයගොල්ලන්ට කෙමිස්ට්‍රි පුළුවන් වෙන්නේ නැහැ. කෙමිස්ට්‍රි පුළුවන් වෙන එකයි පේපර් එකේ ලකුණු ගන්නවා කියන්නේ දෙකක්. හරිද? දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට ගොඩක් ස්ට්‍රෙස් වෙලාවක් නේ. ඒ විභාගෙත් කිට්ටුයි වැඩත් ගොඩක් මිස් වෙලා මේ ස්ට්‍රෙස් වෙලාවක් නේ. ඒ වගේ වෙලාවක මේ වගේ දෙයක් තේරුම් ගන්නවා කියන එක ගොඩක් අමාරුයි. ඒකම දන්නවා. හරි? දැන් කරන්න දෙයක් නැහනේ. දැන් වැඩ මිස් වෙලා තමයි අවුලක් නැහැ. කොහොම හරි දැන් මේ මිස් වෙච්ච ටික අල්ලගන්න බෑ. දැන් ඔයගොල්ලන් මේ වෙලාව ස්ට්‍රෙස් නේ ගොඩක්. දැන් ඒ ස්ට්‍රෙස් එකට හේතුව දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ ස්ට්‍රෙස් නම් ඒකට එකම හේතුව ඕගොල්ලෝ කළ යුතු දේවල් කළා නෑ. ඒකයි. ඕගොල්ලන්ගේ මේ A level ජීවිතය අවුරුදු දෙකක A level ජීවිතය ඇතුළතදී ඕගොල්ලෝ කරන්න ඕන දේවල් කරපු නැති නිසා තමයි දැන් ඕගොල්ලන්ට ස්ට්‍රෙස්. කළ යුතු දේවල්. හරි? කරන්න නියම කළ යුතුව තිබුණු දේවල් කරපු නැති නිසා තමයි ඕගොල්ලන්ට මේ වෙලාවේ ස්ට්‍රෙස්. කවදාවත් ඕගොල්ලෝ කරන්නේ නැති දෙයක් කරන්න ඕන නැති දෙයක් කරේ නැහැ කියලා ඕගොල්ලන්ට ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. කරන්න ඕන දේවල් නොකරුවම තමයි ඔයගොල්ලෝ ස්ට්‍රෙස් වෙන්නේ. හරි? දැන් එතකොට මේ ස්ට්‍රෙස් මෙදින්න තියෙන එකම විදිය තමයි ඒ කරන්න බැරි වෙච්ච ටික කරන එක. හරිද? කරන්න බැරි වෙච්ච ටික කරොත් තමයි ඔයගොල්ලන්ට ඔය තියෙන ස්ට්‍රෙස් එක යම් තාක් දුරට හරි අඩු කරගන්න පුළුවන්. හරි? අන්න ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න. හරි? ඔයගොල්ලන්ගේ මේ ස්ට්‍රෙස් එකට හේතුව කළ යුතු දේවල් කලින් නොකරපු එක. කරන්න ඕන වෙලා තිබ්බ දේවල් ඒ අවස්ථාවේදී කළ යුතුව තිබූ දේවල් නොකරපු එක තමයි ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙස් එකට හේතුව. හරිද? දැන් ළමයි ඉන්නවනේ ඔක්කොම වැඩ කවර් කරගෙන ලස්සනට දැන් ඒ ලෙවල් වලට මාසෙ උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? දැන් ඒ ලෙවල් තිබ්බත් ලියන්න රෙඩි වෙච්ච ළමයි සෙට් එකක් ඉන්නවා. ඔයගොල්ලත් එක්ක ඒ ලෙවල් ලියන්න. එහෙම සෙට් එකක් ඉන්න ඒක මතක තියාගන්න. ඉන්ටර්වියු ප්‍රශ්නයක් නෙවෙයි. පේපර් එක ලියලා ආව ගමන් දන්න උන්ට එන රිසල්ට් එක. ඒ කියන්නේ පේපර් එක ලියලා ඇවිල්ලා මට ලකුණු 97ක් ෂුවර් 98ක් ෂුවර් කියන ළමයි ඉන්නවා. හරි? එහෙම ළමයි ඉන්නවා. දැන් ඌ කියන්නේ පේපර් එක මෙලා රිසල්ට් ඇවිල්ලා නෙමෙයි පේපර් එක ලියලා විභාග ශාලාවෙන් එළියට බැස්ස ගමන් මට දැන් 98ක් නම් අනිවාර්යෙන් ෂුවර් බං කියන ලෙවල් එකේ අයිලන්ඩ් රෑන්ක් ගහන ළමයි එහෙමයි. උන්ට කිසි ගාණක් නැහැ මේ හරි. උන් මොකද ඒ අවස්ථාවේදී ලස්සනට වැඩේ කළා කිසි ප්‍රශ්නයක් නැතුව මේ ලෙවල් කියන ගමන ඇවිල්ලා. දැන් ඕගොල්ලෝ එහෙම නැහැ. ඕගොල්ලෝ ආතල් අරගෙන පන්ති කට් කරලා යම් යම් හේතු නිසා කළ යුතුව තිබූ වැඩ කල් දමලා කළා නැහැ. ඒක නිසා ඕගොල්ලෝ මේ අවස්ථාවේදී ලොකු මානසික පීඩනයකට ස්ට්‍රෙස් එකකට පත් වෙලා ඉන්නේ. හරි? දැන් මං කිව්වා වගේ ඒක නැති කරගන්න තියෙන එකම විදිය මේ වැඩ ටික කරන එක. මිස් වෙච්ච දේවල් කරපු නැති දේවල් ටික කරන එක. හරි? ඒ නිසා ටිකක් අමාරුයි. මම පිළිගන්න එක අමාරුයි. ඒත් අතාරින්න එපා කොහොම හරි මැච් එක ගහන්න. හරිද? අමාරුවෙන් වැඩ කරන්න කාගෙන වැඩ කරන්න. හරි?